අයිබෝන් මං අද ලස්සන කතාවක් කියන්න. මම මේක මේ මතක් වෙච්ච වෙලාව කියන්න අමතක වෙන්න කලින් right මේ ඔන්න මනුස්ස දෙන්නෙක් තරගයකට ඉදිරිපත් වුණා ගස් කපන තරගයකට. හරිද? ගස් කපන තරගයක් තමයි තිබ්බේ. ඒගොල්ලන්ට ගස් ප්‍රමාණයක් දීලා තිබ්බා. ඒ ටික කපලා ඉවර කරන්න ඕන නිශ්චිත කාලයක් තුල. හරිද? එතකොට එක මනුස්සයෙක් කරේ යාගේ මහන්සිය දාලා රෙස්ට් එකක් ගන්න නැතුව ගස් ටික කපාගෙන යනවා. එක මනුස්සයෙක්. එතකොට අනිත් එක්කන කරේ ගස් ටිකක් කපලා එයා විවේක ගත්තා. හොඳට විවේක අරගෙනවා, කනවා, බොනවා, එන්ජොයි කරනවා. හරිද? කෝල් ගන්නවා, සින්දු අහනවා. හරිද? ඒ වගේ ගොඩක් විවේක අරගෙන තමයි එයා ගස් කැපුවේ. නමුත් අන්තිමේට ඒ කාලපරාසය ඉවරනාට පස්සේ ඉක්මනටම ගස් වැඩි ප්‍රමාණයක්ම කපලා තියෙන්නේ අර විවේක ගත්ත මනුස්සයා. ඉතින් අර වෙහෙස නොබලා, මහන්සිය නොබලා හරිද? කන්ටිනියු ගොඩක් ලොකු වෙහෙසක් දරලා ගස් කපු මනුස්සයට ඒ තරගෙන් දිනන්න බැරි වුණා. එයාට ගස් කමන්න පුළුවන් වුණ පොඩි ප්‍රමාණයක්. ඉතින් මේ මනුස්සයාට හරි ගොඩක් හරි තරහක් ආවා. අර මෙයා මහන්සි වෙවි වෙහෙස නොබලා ගස් කපනකොට අර මනුස්සයා කාකා බිබී සින්දු කියමින් හරිද විනෝද වෙමින් විවේක ගන්නවා දැකලා මෙයාට ගොඩක් තරහ ගියා. නමුත් එයා තරගෙමුත් දිනුවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයාට හරි කේන්තියක් ඇවිල්ලා ඇහුවා මේ ගිහිල්ලා මේ කොහොමද මනුස්සයා දිනුවේ කියලා. ඊට පස්සේ එයා කිව්වේ ඔයා වෙහෙස නොබලා ගස් කපන අතරේ මම කරේ විවේක ගත්ත කාලේ පොරොහ මුවහත් කරපු එක කියලා. හරිද? ඒකෙන් අපිට ගන්න තියෙන්නේ ඔබත් විවේක අරගෙන මුවහත් කරගන්න. හැබැයි පොරොහ නෙවෙයි. Thank you very much. මම පොන්නන්දේ.